හයි. ඉතින් කොහමද මගේ රත්තරන් යාළුවනේ? ඉතින් අද අපි බලන්න යන්නේ 2027 මට මොකද වෙන්නේ කියලා. හරිද? ඉතින් මේක ඇවිල්ලා ඇත්තම සිද්ධියල්ලු. හරිද? මේ ගේම් එක ඇත්ත සීන් යල්ලු. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් 2027 වෙනවලු මේක වැටෙන එක. ඒක මට ඇවිල්ලා යාළුවෙක් තමයි කිව්වේ. ඌත් ඇවිල්ලා ඔය වගේ කලින් ඔය වගේ සීන් එකක් ඇවිල්ලා ඔය විදිහටම ගේම් එකක් ඌ දැන් අවුරුදු 3කට විතර කලින් බලද්දී ඌට ආවලු 2025 ඌ මැරෙනවා කියලා. හරිද? ඌ ඇත්තටම මැරිලා. ඌ දැන් මට ටිකට කලින් කෝල් එකක් අරන් කිව්වා මෙහෙම මචං මම කලින් දැම්මා 2022 දැම්මේ දැන් 2025 මම මැරුණා එහෙම කියලා මට කෝල් එකක් අරගෙන කිව්වා. ඒ කියන්නේ ඒක ඇත්ත. හරි TikTok එක ඇත්ත කරන්නේ. ඉතින් මම හිතුවා මාත් බලන්න ඕනේ කියලා. මොකද පෙර සූදානමකට හොඳයි නේ ඒක. කලින් බලලා තියාගන්න එක. ඉතින් ඒකින්ද බලමු අපිට මොකද්ද වැටෙන්නේ කියලා 2027. වාහනයක් කම්මෙන්ට් තියෙනවා සුපිරි. ඊට පස්සේ පොල් ගස් නගින්න වෙන්නත් පුළුවන් YouTube නවත්තලා. හරිද? එහෙම වුණොත් ඉතින් ඔයගොල්ලෝ මට වලල්ලක් එහෙම වන්න. ඊට පස්සේ බඳින්න වෙන්නත් පුළුවන්. බඳින්න කෙල්ලෙකුත් නැහැ ඉතින් අනේ මන්දා. ඊට පස්සේ සල්ලි හම්බෙන්න පුළුවන්. සූපර්. තව තියෙනවා ෆ්ලයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ රට යන්න වෙන්නත් පුළුවන්. සුපිරි. ඊට පස්සේ තව තියෙනවා ගයක් හම්බෙන්න පුළුවන්. තව බබෙක් හම්බෙන්නත් පුළුවන්. තාම බැඳලත් නැහැ. බඳින්නත් ඕනේ නැහැ. ඉතින් බබ්බු හම්බෙන්න. හරි. ඊට පස්සේ මිනි පෙට්ටියක් තියෙනවා. ඒ කියන්නේ මචං මගේ මල ගෙදර. ඒ කියන්නේ අපේ වාස්ට බිස්නස් එකක්. සුපිරි. ඒක සුපිරි නෑ. හරි. අපි බලමු ඇත්තටම මොකේද මාව වැටෙන්නේ කියලා. හරි. 2027 මොකද වෙන්නේ කියලා බලමු. මම දැන් S2 වහගෙන බෝලේ ඔබනවා. බෝලේ කියන්නේ මේ යන බෝලේ ඈ. හරි. 1 2 3. මොකද්ද බං අම්මට පොල් ගස් නගින්නද වෙන්නේ? පොල් ගස් නගින්න නම් බෑ රත්තරනේ. පොල් ගස් ඒව දාන්න එපා වාහනේ දාපන් බඳින්නත් බෑ. අම්මට උඩු. බඳින්න ආවේ. ඉතින් ඇත්තටම මේ කෙල්ලෙක්වත් නැති අහිංසක මට බඳින්න ආවා. මම දන්නේ ඇත්තටම 2027 මට බඳින්න වෙයි කියන්නේ. බඳින්න හොඳ කෙනෙක්ව මට ගැලපෙන කෙනෙක්ව මෙන්ෂන් කරන් යන්නකෝ බලන්න. බලමු ගැලපෙයිද කියලා. බඳින්න වෙනවා යාව.